අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්නේ K-line parvoviral infection එක ගැන. ලේ පාචනය කියන රෝගය. ඉතින් මේ වෛරසය ගත්තොත් මේක single strand DNA වෛරස් එකක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සිදු කරපු පරීක්ෂණ අනුව දැනට මේකේ ප්‍රභේද 3ක් වාර්තා වෙලා තියෙනවා. K-line parvovirus එකේ 2 කියන ප්‍රභේදයේ 2A, 2B සහ 2C කියන ප්‍රභේද 3. මෙතනින් දරුණු වෙන්නේ ගොඩක් 2C කියන ප්‍රභේදය. මේකේ තියෙන දරුණු බව ගත්තොත් එන්නත් කරණය සිදු කරපු සුරතලුන්ට උනත් මේ ලෙඩේ බෝ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මෙන්න මේ 2C කියන ප්‍රභේදයත් එක්ක. මේ වෛරසයට පටලයක් නැති නිසා මේ වෛරසය සාමාන්‍ය ඇල්කොහොල් වගේ විස බීජ නාශක වලින් විනාශ කරන්න බෑ. මේ වෛරසය ශරීරගත වෙන්නේ ශ්වසන මාර්ගය හෝ ආහාර මාර්ගය හරහා. මේ විදිහට ඇතුළත වෙන වෛරසය වසා ගැටි තුල වර්ධනය වෙලා වසා පද්ධතිය තුල වර්ධනය වෙලා ප්‍රවාහණය වෙනවා. රුධිරය හරහා ශරීරයේ වේගයෙන් බෙදෙන සෛල වෙන ඇටමිදුළු වල රුධිර නිෂ්පාදනය කරන ඇටමිදුළු වලට ඒ වගේම ආහාර මාර්ගයේ ශ්ලේෂ්මල පටල වලට සති 8කට වඩා අඩු වයසක් තියෙන සුරතලෙක් නම් බොහෝ විට හෘදයේ මාංශ පේශී වලට ආසාදනය වීම නිසා ක්ෂණික මරණයක් වුණත් ඇති වෙන්න පුළුවන් දරුණු වෛරසයක් විදිහට තමයි මේ K9 parvoviral infection එක හඳුන්වන්නේ. ඊළඟට මේ වෛරසයේ පැවැත්ම ගත්තොත් මේ වෛරසය සාමාන්‍යයෙන් සෙවන සහිත හිරුවෙලිය නිරාවරණය නොවන තැනක මාස 7ක් 9ක වගේ කාලයක් පවතින්න පුළුවන්. ඒ වගේම ඍජුව හිරුවෙලිය වැටෙන තැනක නම් මාස 5ක වගේ කාලයක් පවතින්න පුළුවන්. වෛරසය විනාශ කරන්න පුළුවන් එකම සහ සාර්ථකම ක්‍රමය විදිහට හඳුන්වන්නේ සෝඩියම් හයිපොක්ලොරයිඩ් 1:30 අනුපාතයෙන් මිශ්‍ර කරලා යම්කිසි පෘෂ්ඨයක් මත සැකසහිත ඔබ සස්පෙක්ට් කරනවා නම් මේ සර්ෆේස් එකේ වෛරස් එක තියෙන්න පුළුවන් කියලා පොළව පිරිසිදු කරනවා නම් ඒ වගේම ආසාදනය වෙච්ච සතෙකුගේ මල පහ ගෑවුණු කූඩුවක් පිරිසිදු කරනවා නම් මේ සෝඩියම් හයිපොක්ලොරයිඩ් 1:30 අනුපාතයෙන් ජලයත් එක්ක මිශ්‍ර කරලා ඔබට පාවිච්චි කරන්න පුළුවන් පිරිසිදු කරන්න. අපි ඊළඟට කතා කරමු මේ රෝගයේ රෝග ලක්ෂණ. මේ රෝගයේ රෝග ලක්ෂණ අපිට මූලික අවධි 3කට බෙදලා කතා කරන්න පුළුවන්. මූලික අවධියේදී සතා කෑම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම වමනය දකින්න පුළුවන්. බොහෝ විට කන්න දීපු ටික ඒ විදිහටම වමන දානවා. සුදු පාට පෙන සහිත වමනයක්. ඒ වගේම ෆැරන්හයිට් 103ත් 105ක් වෙනකන් අධික උණ තත්ත්වයක් පවතින්න පුළුවන්. මේ උණ ගොඩක් වෙලාවට අඩු වෙනවා අවසාන අවස්ථාවට එනකොට. ඒ වගේම තමයි දෙවැනි අදියරේදී අපිට දැක ගන්න පුළුවන් ආහාර මාර්ගයේ බඩවැල් ආශ්‍රිතව ඇතිවන රෝග ලක්ෂණ විශේෂයෙන් ලේ සහිත රුධිර පාචන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේකත් විශේෂම රෝග ලක්ෂණයක් K9 parvoviral infection එක. ඊළඟට අපි කතා කරමු තුන්වෙනි අවධිය critical complication stage එක. මේකෙදි දරුණු රුධිර වාහනයක්, කියන්නේ කුණු ගඳක් කමන, පිලි ගඳක් තියෙන දරුණු රුධිර පාචන තත්ත්වයක් ඇති වෙනවා. මේත් එක්කම දැඩි විජලන තත්ත්වයක් ආහාර මාර්ගය ආසාදනයත් එක්ක ආහාර මාර්ගයේ ඇති වෙන තුවාලත් එක්ක රුධිර ධාරාවට ඇතුළු විස බීජ නිසා සෙප්සිස් තත්ත්වයක් ඇති වෙනවා. සුදු රුධිරාණු මට්ටම ෂණිකව පහළ බැසීමක් වෙනවා. එතකොට මේක නිසා සුදු රුධිරාණු අඩු වුණා කියලා කියන්නේ ශරීරයේ ප්‍රතිශක්තිය ගොඩක් අඩු වෙනවා. ඒතර මේ සේරම රෝග ලක්ෂණත් එක්ක සතා මරණයකටපත් වෙන්න ආසන්න මොහොතේ අපිට පුළුවන් විදුරු මහ සුදු මෙලි ගතිය ගොඩාක් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම නිල් වෙලා තියෙනවා විදුරු මහ. ශරීර උෂ්ණත්වය ශීඝ්‍රයෙන් අඩු වෙන තත්ත්වයකට එනවා අවසාන අවස්ථාවේදී. ඒතර මේක තමයි ස්ටේජ් 3ේදී මේ ලක්ෂණ තමයි අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. අපි එන්නත් කරණය ගැන අන්තිමටම කතා කරමු. අපි ඊළඟට කතා කරමු මේකේ රෝගය පාලනය කරන ප්‍රතිකාර ක්‍රම ගැන. මෙතන ද්විතීක ආසාදනය පාලනය කරන්න ඇන්ටිබයොටික්ස් පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. ඒ වගේම මේක වෛරස් රෝගයක්. මේ වෛරස් රෝගයට නියමිත නිසි ප්‍රතිකාරයක් නැහැ. එතකොට රෝගය වැළඳෙන්න කලින් කරන එන්නත් කරණය තමයි ප්‍රතිකාරයක් විදිහට අපිට දක්වන්න පුළුවන්. රෝගය වැළඳුනාට පස්සේ විජලන තත්ත්ව පාලනය කරන්න IV fluids දෙන්න වෙනවා in care patient ඔබ්සර්වේෂන් එකක් යන්න වේ ගොඩක් වෙලාවට. ඒ කියන්නේ හොස්පිටල් එක නතර කරලා සේලයින් හරහා රුධිරයට කෙලින්ම බෙහෙත් ටික දෙන්න වෙනවා. මොකද මෙයා වමනේ දානවා කියලා කියන්නේ මෙයාගේ බඩවැල් තුවාල වෙලා තියෙනවා කියලා කියන්නේ ඕරල් අපිට මුකුත් දෙන්න බෑ. උදාහරණයක් විදිහට ඒ දෙන පෙති ඒ ඖෂධ නිසියාකාරව අවශෝෂණයක් වෙන්නේ නැහැ. ඒක නිසා අපිට ගොඩක් වෙලාවට සේලයින් හරහා මේ සියලුම ප්‍රතිකාර ලේ වලට රුධිර ධාරාවට කෙලින්ම ලබා දෙන්න වෙනවා. අපි ඊළඟට කතා කරමු එන්නත් කරණය ගැන. මොකද මේ මෙතනදී මේ එන්නත් කරණය විශේෂයි ගොඩක් අනිත් වෛරස සඳහා එන්නත් කරණය කරනවට වඩා මේ වෛරසය ගොඩක් දරුණුයි. ඒතකොට ඒක නිසා මේ මාත්‍රා 3ක් දෙන එක තමයි මම නිර්දේශ කරන්නේ. ගොඩක් ලෝකයේ පිළිගත්ත විදිය තමයි මාත්‍රා 3ක් දෙන එක. 2C කියන ප්‍රභේදයට විශේෂයෙන් නිර්දේශ කරලා තියෙනවා. මාත්‍රා 3ක් දීලා සෑම අවුරුද්දකටම බූස්ටර් ඩෝස් එකක් දෙන්න කියලා. සාමාන්‍යයෙන් පළවෙනි මාත්‍රාව දෙන්න පුළුවන් සති 8න්, දෙවෙනි මාත්‍රාව සති 12ක වගේ කාලයකින්, තුන්වෙනි මාත්‍රාව සති 16 18 වගේ කාලයකින් දීලා වාර්ෂිකව අපිට පුළුවන් ඒක බූස්ට් කරගෙන යන්න. මවගෙන් කිරි බොනකොට පැටියට ඒ මවගේ ශරීරය තුළ නිෂ්පාදනය වෙච්ච ප්‍රතිදේය කිරි හරහා ශරීරයට එනවා. ඒතර මේ කාලයකදී එන්නතක් ලබා දුන්න කියන්නේ එන්නත් කරණය සාර්ථක වෙන්නේ නැහැ. ඒකයි මේකේ ප්‍රධාන විදියට එන්නත් කරණය බූස්ටර් ඩෝස් සීරීස් එකක් විදියට ගිහිල්ලා කීප වතාවක් බූස්ට් කරලා වාර්ෂිකව එන්නත් කරණය කරන්න කියන්නේ.
ප්‍රධාන වශයෙන් මේ ඉමියුනිටි ගැප් එකක් තියෙනවා අම්මගෙන් පැටව් කිරි බොනකොට මේ කාලේ එන්නත් කරණය කරන එක සාර්ථක නැති නිසා. අපි ඊළඟට කතා කරමු පෝෂණය සහ ආහාර කළමනාකරණය. මේ විදිහේ තත්ත්වයක ඉන්න සුරතලෙකුට කටින් මුකුත් දෙන්න බෑ. පශු වෛද්‍යවරයා නිර්දේශ කරනකම් සතාගේ වමනය නතර වෙනකම් වමනේ නතර වෙලා පැය 12ක වගේ කාලයක් පැය 24ක වගේ කාලයක් යනකම් කටින් මුකුත් දෙන්න බෑ. එතකන් ඔබේ සුරතලට ලබා දෙන්න IV ෆ්ලුයිඩ් ඒ කියන්නේ සේලයින් හරහා ශරීරයේ රුධිර ධාරාවට කෙලින්ම මේ අවශ්‍ය කරන පෝෂණ ඉලෙක්ට්‍රොලයිට් ටික අවශ්‍ය ජල පරිමාව සේරම ලබා දෙන්නේ සේලයින් හරහා රුධිර ධාරාවට. වමනය නතර වෙලා පැය 24ක වගේ කාලයක් යනකොට ඔබට පුළුවන් මුදු දියරමය ආහාර ලබා දෙන්න. උදාහරණයක් විදිහට ගත්තොත් බත් බෙරි කරලා ඒත් එක්කම චිකන් ටිකක් දාලා ඒක ගොඩක් මෙෂ් කරලා කුඩා ආහාර වේල් විදිහට වැඩි වාර ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් ආහාර මාර්ගය ඒ ආහාර වලට හුරු වෙනකන්. එළඳ පොලෙත් අද ගොඩක් රිකවරි ඩයට්ස් ගන්න තියෙනවා. මේ විදිහේ ආසාදනයක් ආහාර මාර්ගය හරහා ඇතිවෙච්ච සතෙකුට දෙන්න පුළුවන් ලොකු කැලරි ප්‍රමාණයක් තියෙන හොඳ රිකවරි ඩයට්ස් අද වෙළඳ පොලේ ගන්න පුළුවන්. ඒ විදිහේ දෙයක් වුණත් පශු වෛද්‍යවරයාගේ නිර්දේශයකට පස්සේ ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. රිකවරි ස්ටේජ් එකේ ඉන්න සුරතලෙකුට ඔබ ආහාර ලබා දෙනකොට තෙල්, කිරි, ඒ වගේම කුළුබොරු පාවිච්චි කරලා පිසෙන ලද ආහාර දෙන්න එපා. ඒකෙන් ආහාර මාර්ග අසංකුලතාව තව වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා පශු වෛද්‍යවරයා නිර්දේශ කරනකම් පශු වෛද්‍යවරයාගේ නිර්දේශය පරිදි ආහාර ලබා දෙන්න. නැත්නම් කමර්ෂියලි අවైలබල් රිකවරි ඩයට් එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේ අවස්ථාව සම්පූර්ණයෙන් සුව වෙනකම්. අපි ඊළඟට කතා කරමු මේ වෛරසයේ පාලනය සහ පිරිසිදු කිරීම ගැන. මම කලින්ම කිව්වා වගේ ඍජුවම හිරු වෙලට නිරාවරණය වෙන තැනක වුණත් මාස 5ක වගේ කාලයක් මේ වෛරසය පවතින්න පුළුවන්. එතකොට කොහොමද මේ විදිහේ සතෙක් ඉඳපු කූඩුවක් අපි පිරිසිදු කරන්නේ? කොහොමද එයාගේ බිම ඇතිරිලි පිරිසිදු කරන්නේ? කොහොමද එයාට කැම දෙන භාජන පිරිසිදු කරන්නේ කියන එක ගැන. මේකට තියෙන එකම විසඳුම තමයි සෝඩියම් හයිපොක්ලෝරයිඩ් එකට 30 අනුපාතයෙන් මිශ්‍ර කරලා ඒ පොළව මත ආලේප කරලා තියෙන එක. ඒ වගේ මේ භාජන පිරිසිදු කරන එක. රෙදි නම් මම අනුමත කරන්නේ පුච්චලා දාන එක. ඒ වගේම මම කලින් කිව්වා වගේ මේ සතා මල පහ කරපු ඒ ලේ පාචන ගිහිපු තැන් පොළව මත පිට තියෙන තැන් වලට වාට පුළුවන් ඒ විදිහට බ්ලීචින් කුඩු හරි පස් මත නම් ඒ තැන් වලට දාලා තියන්න පුළුවන්. ඒ වගේම ඔබේ නිවසේ පාව හැදිලා ඉඳලා සුරතලෙක් මිය ගියා නම් අලුතෙන් බලු පැටියෙක් ගේනවා නම් අලුතෙන් සුරතලෙක් ගෙදරට ගේනවා නම් ඔබ අඩුම මාස 12ක කාලයක් ඉන්න ඕන. නැත්තම් බූස්ටර් ඩෝස් 3ම දීපු සුරතලෙක් මාස 7ක 8ක වගේ කාලෙකදී අරන් එන්න පුළුවන්. මොකද මේ වෛරසය සෙවන සහිත ස්ථානයක අපි කලින් කතා කරා මාස 7ක් 9ක් වගේ කාලයක් වුණත් පවතින්න ඉඩ තියෙනවා. ඒතකොට මේක ලොකු අවදානමක් එන්නත් කරණය නොකරපු සතෙක් ඔබේ නිවසට රැගෙන ආවොත් ඔබේ සුරතලත් මේ විදිහේ රෝග ලක්ෂණ පෙන්නනවා නම් ඉක්මනටම පශු වෛද්‍යවරයෙකු වෙත යොමු කරලා ඒ අදාළ ප්‍රතිකාර ගන්න. මොකද ඔබ ප්‍රතිකාර කරන එක පරක්කු කරන රෝගේ උත්සන්න වෙන්න පුළුවන්. රෝගේ උත්සන්න වුණාට පස්සේ ප්‍රතිකාර කරනකොට ඒකේ ලොකු අවදානමක් තියෙනවා සතාට ජීවිත හානියක් වෙන්න. ඒක නිසා මුල් අවස්ථාවේම ඔබේ වෛද්‍යවරයා වෙත පශු වෛද්‍යවරයා වෙත යොමු කරලා ඒ අදාළ ප්‍රතිකාරය ගන්න. ඒතර මේ කියපු කරුණු ටික ඔළුවේ තියාගන්න. මේ ටික අනුගමනය කරලා වාට පුළුවන් මේ රෝගේ පැතිරෙනක වළක්වන්න. ඒ වගේම ඔබේ සුරතලාට මේ රෝගය හැදුණා නම් ඉක්මනට සතාව රිකවර් කරගන්න මේ කරුණු ගොඩක් උපකාර වෙයි. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් මම ඔයාලට කරුණු අරන් එන්නම්. ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. නැත්නම් මට ඊමේල් එකක් දාන්න. පුළුවන් විදියට මට වෙලාවක් හම්බුනාට පස්සේ මම ඒවට උත්තර දෙන්නම්.